සුබ දවසක්. අදත් අපට හදිස්සියෙම නිමාඩු දවසක් ආවා. ඉතින් අද උදේ පාන්දරම කියන්නේ ඊයේ රෑ ඉඳන් අපිට පොඩ්ඩක් වැස්ස තිබුණා. දැන් මේ වෙන විට වැස්ස අඩු වෙලා තියෙන්නේ. ඉතින් නිදහසේ ගොවිපලට උදේම ආවා. අද දවසේ ලොකු වැඩක් කරන්න තියෙනවා. දයිය මිරිස් එක අද ඉඳනවා. හවසට තමයි මිරිස් එක ඉඳන්නේ. හැන්දෑවට අවුව රස්නේ අඩු වුණාට පස්සේ තමයි එතකොට දැනට පාත්ති ටික අපි හදලා තියෙන්නේ. ඊට අමතරව තියෙනවා දැන් පාත්ති ටික තව පස් ටිකක් දාලා ඩොලමයිට් දාලා තව අපි කුකුල් පොහොර කොම පොහොර ඒ ටික ගෙනත් තියෙනවා. කාබනික පොහොර ටික ගෙනත් තියෙනවා. කාබනික පොහොර ටික අපි දැන් මේ පාත්ති වලට දාලා ඔක්කොම පාත්ති ටික සකස් කරගන්න තමයි අද අපි තියෙන්නේ. ඉතින් අපි අද අපේ නිදහසේ ගොවිපලේ දයිය මිරිස් ටික අපි ඉන්දමු. සියලු දෙනාගේම ආදරණීයව ඉල්ලනවා මගේ පේජ් එක ෆලෝ කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න. සියලු දෙනාගේම ආදරය ඒ අදහස් මට ගොඩාක්ම වටිනවා. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. අද දයිය මිරිස් ඉන්දන වීඩියෝ එකෙන් අද අපි හම්බෙමු. ජය වේවා. ඉතින් උදේම නිදහසේ ගොවිපලට ආවට පස්සේ දැනෙන්නම අමුතු ආසාවක් ආදරයක් මාර නිදහසක් දැනෙන්නේ මේ දේවල් ටිකෙන් ටික ගොඩ නැගිනකොට. මේ තියෙන්නේ උදේම ඇවිල්ලා දැන් මේ පාත්ති ටික ආයිත් මේ කානුව මේ ටික හදලා පාත්ති ටික උඩට සකස් කරගන්න හැදුවේ. දැන් මේ ටිකට තමයි ඩොලමයිට් කුකුල් පොහොර ඒ ගොම පොහොර දාපු කාබනික පොහොර මිශ්‍රණය දාලා මේ ටිකයිත් හොඳට කවලම් කරගන්නවා. අපි හවසට තමයි අපේ දයිය මිරිස් එක අපි ඉඳන්නේ. මේ පාත්‍රි ටික වගේම මේ ටිකත් වටේට පස් ටික ඉස්සරහ දාලා මේ හොඳ පොහොර පස් ටික දාලා තියෙන්නේ. ඒ කොටින් අයි පස් ටික දාලා අපි කවලම් කරගන්නවා. මගේ පාත්ති 6ක් පැල 120ක් තමයි මුල් අදිරේ ඉඳන බැලුවේ. ඊට පස්සේ අපි ඉතුරු ටිකත් ඉඳමු. ඉතින් අන්නෝමයි මේ වෙලාවේ දැන් මේ වැඩ ටික කරන්න තියෙන්නේ. අපි මේ වැඩ ටික කරමු. ඉතින් මෙන්න මේ විදියට පාත්‍රි ටික අපි හරි ගස්සගත්තා. වැඩි පස් ටික අයින් කරලා දාමු. මෙන්න මේ විදියට අපි ඉතුරු පාත්‍රි ටිකත් හදාගමු. මම පේනවනේ
දැන් මේ යටින් පොහොර පස මිශ්‍රණයකුත් තියෙන ලේයර් එකකුත් තියෙනවා. උඩින් ආයෙත් අපි මතු පිටපස් ටිකකුත් දාලා තියෙනවා. දැන් මේ ටිකට ඩොලමයිට් ඊට පස්සේ අපේ කුකුල් පොහොර, ගොම පොහොර, ඒ කාබනික පොහොර මිශ්‍රණය දාලා අපි මේ ඔක්කොම ටික කවලම් කරගන්නවා. ඉතින් මේ විදියටම ඉතුරු පාත්‍රි ටිකත් අපි හදලා ඉවරයක් කරගමු. මේ වෙනකොට පාත්‍රි දෙකක් සම්පූර්ණයෙන්ම ඉවරයි. දැන් යන්නේ තුන්වෙනි පාත්‍රිය. අපි මේ තුන්වෙනි පාත්‍රියේ වැඩ ටික කරගෙන යමු. හරි එහෙනම් ඔන්න පාත්‍රි ටික හදලා ඉවරයි. මේ තියෙන්නේ පිළිවෙලට පාත්‍රි ටික හදලා තියෙන්නේ. මේ තියෙන එක පාත්‍රියක්. අනිත් පාත්‍රිය. දැන් මේ පාත්‍රියකට තියෙන්නේ ඩොලමයිට් කාබනික පොහොර ටික දාලා කවලම් කරලා පැලටකින් දැන් තමයි තියෙන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඩොලමයිට් කොම්පොස්ට් පොහොර දාලා අපේ පැල ටික ඉන්දන වීඩියෝ එකකින් අපි හමු වෙමු. ජය වේවා.